අපි කතා කරන්න හදන්නේ උද්දමනය කියන මාතෘකාව. එතකොට රටක උද්දමනයක් කියන්නේ භාණ්ඩ හා සේවාවල පොදු මිල. එක භාණ්ඩයක මිල නෙමෙයි. පරිප්පු හාල් වගේ එක භාණ්ඩයක මිල නෙමෙයි. පොදුවේ මිල. අඛණ්ඩව දිගු කාලීනව වැඩි වෙනවා නම් ඒකට කියන උද්දමනය. භාණ්ඩ හා සේවාවල පොදුවේ මිල ගණන් අඛණ්ඩව දිගු කාලීනව වැඩි වෙනකොට කියනවා උද්දමනය. තේරෙනවද උද්දමන කතාව? එතකොට මේ උද්දමනය කියන එක අඳුන ගන්න නම් උද්දමනය කියන්නේ ඉතාම වැදගත්. මොකද ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණත් උද්දමනය පාලනය කිරීම. උද්දමනය කියන්නේ මාරම වැදගත්. එතකොට මේ උද්දමනය කියන එක අඳුන ගන්න නම් අපිට සිද්ධ වෙනවා පොදු මිල මට්ටම අඳුර ගන්න. මොකද උද්දමනය කියන එක ඇති වෙන්නේ උද්දමනය කියන සංකල්පය නැත්නම් උද්දමනයේ මනින්නේ පොදු මිල මට්ටමේ වෙනස් වීම. ඒතර උද්දමනය අපිට අඳුර ගන්න අපිට අවශ්‍යයි පොදු මිල මට්ටම හොයාගන්න. right? පොදු මිල මට්ටම අඳුර ගන්න ඕන. දැන් මේ පොදු මිල මට්ටමේ ඇතිවන වෙනස් වීම මනින්න තියෙන ක්‍රමය දැන් භාණ්ඩ හා සේවාවල පොදු මිල අරගෙන ඒ පොදු මිල වෙනස් වෙච්ච විදිය මැන ගන්න ඕනේ. එතකොට මේ පොදු මිලේ தත්ත්වේ මනින්න නැත්නම් පොදු මිල කියන එක හොයන්න. දැන් මෙහිම හොයන්න බෑ. දැන් මෙහිම ඕගොල්ලන්ට ඔය O level වල නම් ඉස්කෝලේ යන කාලේ විෂයන් 9ක් තිබුණා. 9ටම ලකුණු දුන්නා. ඒ level වලත් කරන එකනේ. විෂයන් 3ටම ලකුණු දෙනවා ඉස්කෝලේ. ලකුණු දීලා පොදු ලකුණු ප්‍රමාණයක් හොයන්න මොකද කරේ? විෂයන් 3ෙන් බෙදුවා. දුන්නා ඇවරේජ් එක. දීලා පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය තේරුවා. ඒක ඉතින් විෂයකට කරාට රටකට ඒක එහෙම කරන්න බෑ. ඒතකොට ස්ටැට් වලින් මේකට හදලා තියෙනවා ළමයි පොදු මිල මට්ටමේ වෙනස් වීම ගණනය කරන්න භාවිතා කරනවා මිල දර්ශක. ඔන්න පොදු මිල මට්ටමේ වෙනස් වීම ගණනය කරන්න භාවිතා කරන ක්‍රමයට කියනවා මිල දර්ශක. තේරුණා? මිල දර්ශක වලින් තමයි ගණනය කරන්නේ. ලංකාවේ ළමයි තියෙනවා මිල දර්ශක කොළඹ පාරිභෝගික මිල දර්ශකේ. ජාතික පාරිභෝගික මිල දර්ශකේ. සහ ප්‍රධාන ගණනය කරන තුනක් තියෙනවා. නිෂ්පාදකයාගේ මිල දර්ශකේ. හරිද? මේ තුන ගණනය කරන තුනක්. තව එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි දලදේශීය නිෂ්පාදිතේ අවදමනකය කියලා එකක් තියෙනවා. ඒතර දලදේශීය නිෂ්පාදිතේ අවදමනකය කියන එක ගණනය කරන එකක් නෙමෙයි. ඒක ජාතික ගිණුම් වලින් එන එකක්. ගම්මේ මිල දර්ශකය කියලා තියෙනවා ජාතික ගිණුම්. එකෙන් ජාතික ගිණුම්. ඒක මම එක ලියන්නේ නැහැ මෙතනට. එතකොට ළමයි මෙන්න මේ පොදු මිල මට්ටම ගණනය කරගන්නේ කොහොමද? තම මිල දර්ශකය හැදෙන්නේ. මේක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනියටම කරන්නේ රටක ළමයි ඔක්කොම භාණ්ඩ හා සේවා අරගෙන පොදු මිල හොයන්න බෑ. රටක භාණ්ඩ ගත්තොත් එimhe දහස් ගාණක් තියෙනවනේ. ඒතර රටක භාණ්ඩ දහස් ගාණක් තියෙනකොට ඔක්කොම භාණ්ඩ අරගෙන ඒ හැම භාණ්ඩෙකම මිල ගණන් රැස් කරලා අද හොයන්න වෙන්නේ නැහැ ඒක. ඒක කරන්න බෑ. එහෙනම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අපි භාණ්ඩ වර්ග තෝරගන්න ඕනේ. තෝරගත්තම කියනවා භාණ්ඩ පැස. ඊළඟට භාණ්ඩ පැසක් ගත්තම ඒ භාණ්ඩ පැසේ භාණ්ඩ තියෙන ලිස්ට් එකක්. දැන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙනවා භාණ්ඩ 420 ගාණක්. ජාතික පාරිභෝගිකයකට ගන්නවා 480 ගාණක්. භාණ්ඩ. මේ ඔක්කොම භාණ්ඩ අපේ ජීවිතේට එක වගේ වැදගත්ද? එක වගේ වැදගත් නැහැ. ජීවිතේට එක වගේ වැදගත් නැහැ. දැන් සහල් තරම් වැදගත් නැහැනේ පරිප්පු. එක වගේ වැදගත් නැහැ. සමහර උන්ට හැමදාම පරිප්පු ඕනේ.
ඒතර බත් තුන්වෙලම ගන්න ගන්නේ රටේ. ඒතර ඒක වැදගත්කම වැඩි. විදුලිය මාර වැදගත්. අපිට කොයි වෙලෙත් අවශ්‍යයි රටක් විදිහට. ඒතර මේ වැදගත්කම වෙනස් වෙනවා. මේ මේවා ගන්නම හාල් පොල් පරිප්පු මාළු වර්ග ඔක්කොම ගන්න නෑ එළවලු ඔක්කොම තියෙනවා පළතුරු වර්ග ඔක්කොම තියෙනවා භාණ්ඩ. ඒතර ඒවා එක වගේ වැදගත් නෑ. ඒ නිසා ඒ භාණ්ඩ වලට වැදගත්කමක් ලබා දෙනවා. ඒ වැදගත්කම ලබා දෙනවට කියනවා බර තැබීම. බර තැබීම. බර තැබීම ළමයි ප්‍රධාන වශයෙන් කරන්නේ ආහාර ද්‍රව්‍ය සහ ආහාර නොවන කියලා තමයි මුලින්ම බර තියන්නේ. ඒ කියන්නේ අපේ වියදමේ ආහාර වලට අපි කරන වියදම කොච්චර වැදගත්ද ආහාර නොවන ඒවට කරන කොච්චර වියදම වැදගත්ද ඒක දර්ශකෙන් දර්ශකයට වෙනස් වෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ගණනය කරනකොට කොළඹ නාගරික ප්‍රදේශවල ඉන්න මිනිස්සුන් නියඳියක් අරගෙන ඒ මිනිස්සු කරන වියදම අනුව තමයි බර තියලා තියෙන්නේ. ඒතර සාමාන්‍ය ළමයි අපිත් අයිති නෑ දැන් මේ අපි මහරගමනේ කොළඹ ටවුන් එකේ ඉන්න මිනිස්සු කොළඹ නගර සභාව ඇතුලේ ඉන්න මිනිස්සු ගත්තොත් ඒගොල්ලෝගේ වියදමේ ආහාර වලට කරන වියදම හරි අඩුයි. අඩුයි නෙමේ සමස්ත වියදම බැලුවම සාපේක්ෂව අඩුයි. 26% විතර තමයි ආහාර වලට වියදම් කරලා තියෙන්නේ. ඒ කොළඹ ටවුන්නේ ඒගොල්ලෝ සංචාර වලට අධ්‍යාපනයට සෞඛ්‍යයට උකට තමයි වියදම් කරලා තියෙන්නේ. sannivedanayට නේ ඒකට තමයි වැඩිපුර වියදම් කරලා තියෙන්නේ. හැබැයි ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හදනකොට මුළු රටම සැලකිල්ලට ගන්නවා. ජාතිකව මුළු ශ්‍රී ලංකාවම ආවරණය වෙන පරිදි. ශ්‍රී ලංකාවේ හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි බර තැබීම ගද්දී ආහාර බර තැබීම 46% විතර වෙනවා. එයි ග්‍රාමීය ප්‍රදේශවල මිනිස්සු තම ආදායමින් වැඩිපුර වියදම් කරන්නේ මොනවටද? ආහාර. ඒ ප්‍රලාත් වලට වෙන්න අධ්‍යාපන සෞඛ්‍ය වගේ ඒවා වියදම් අඩුයිනේ. ඊළඟට කාර්මික උපකරණ අඩුයි. ග්‍රාමීය වෙන්නේ. එතකොට ඒගොල්ලෝ වියදම් කරලා තියෙන ආහාර. එතකොට මේ බර තැබීම මේ දර්ශකවල වෙනස් වෙනවා. කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන කරන එකේ ආහාර බර තැබීම අඩුයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ආහාර බර තැබීම වැඩි. මොකද මේ බර තැබීම බලන්නේ නියඳියක් අරගෙන. සමීක්ෂණයකින්. මිනිසුන්ගේ වියදම් රටාව බලනවා. ඒතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හදනකොට බලන්නේ කොළඹ නගරයේ මිනිසුන්ගේ වියදම් රටාව. කොළඹ නාගරික ප්‍රදේශවල. ජාතික පාරිභෝගික හදනකොට මුළු ලංකාවම බලනවා. ඔකයි වෙද කියන්නේ. තේරුණානේ? තුන්වෙනි කාරණාව තමයි පදනම් වර්ෂයක් ගන්න ඕනේ. එතනින් ඉවරයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු උද්දමනේ අපිට මනින්න ඕනේ. ඉතින් දැන් මේ අවුරුදු උද්දමනේ කීයද? එහෙම මනින්න නම් මොන අවුරුද්දේ ඉඳලාද වෙනස් වුනේ කියලා තියෙන්නේ බෑ. ඒතර පදනම් වර්ෂයක් ගන්න. ඒ කියන්නේ මේ ඕනම මිල දර්ශකයක් පටන් ගන්න වර්ෂයක් ගන්නවා. ඒ පටන් ගන්න වර්ෂෙදී මිල දර්ශකය 100යි. 2021 තමයි පදනම් වර්ෂය දැන් අලුත්. පදනම් වර්ෂයත් අප්ඩේට් කරනවා. අවුරුදු 5න් 5ට වගේ අප්ඩේට් කරනවා. හරිද? දැන් අපේ දැන් තියෙන්නේ කොපාමේ සහ ජපාමේ කියන මිල දර්ශක දෙකේම 2021 තියෙන්නේ. පදනම් වර්ෂය. ඒතර 2021 දී ජාතික පාරිභෝගිකයි කොළඹ පාරිභෝගිකයි දෙන්නම 100යි. 100යි. ඊට පස්සේ බලනවා 2025 කීයද? අපි 2025 වෙනකොට 300යි කියලා. එතකොට 22 23 24 25 අවුරුදු 4ට කොච්චර දර්ශකය වෙනස් වෙලාද? 200ක්. කීයේ ඉඳලාද වෙනස් වුනේ? 100 ඉඳලා. මට කියලා 100. එතන අවුරුදු 4කට ඒක බෙදන්න ඕනේ 4. එතන අවුරුද්දට. එහෙමයි ගන්න. හරි හදන්නේදී. හැබැයි සාමාන්‍යයෙන් හදන්නේ ළමයි මෙහෙම දිගු කාලිනව හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක හදන්නේ මෙහෙම. 21 100යි.
2022 බලනවා දර්ශකේ. භරත බිම් ගන්නවා දොරටු රැස් කරලා දර්ශකේ. 2022 එනවා සමහරට අපිට 2022 නා 146යි. එතන උද්දමනය කොච්චරද? 146යි. ඊට පස්සේ බලනවා 2023 කීයද? 165. ඔය වගේ කියමු. උතර කරන්නේ 165න් අඩු කරනවා 146ක් කලින් වර්ෂ ගාන. අඩු කළා කලින් එකෙන් බෙදනවා 146යි. බෙදලා 100න් අඩි කරනවා. 100න් අඩි කරාම 23 අවුරුද්ද උද්දමන එනවා. ඊට පස්සේ ඒක 24. 23 17.4යි උද්දමන. 24 නම් 5ට අඩු වෙලා තියෙනවා. 25. ඔමම ඔය වෙන. තේන? පටන් ගත්තේ මොන අවුරුද්දෙන්ද? 21. ඒක තමයි පදනම් වර්ෂය. එතන ඉඳලා පටන් ගත්ත අවුරුද්ද 100යි. එතන ඉඳලා අද වෙනකොට උඩට ඇවිල්ලා. වැඩිලා එනවා. ඉතින් සදාකල් හදන්නේ නැහැ. ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් ගියාම ආයේ සමාලෝචනය කරලා ආයේ මුල ඉඳලා ගන්නවා පදනම් වර්ෂය. අපි හිතමු උදාහරණයක් විදිහට 2025 කියලා. 25 කියන්නේ හොඳ අවුරුද්දනේ. 25 ගනි. ඊට 25 ආයේ 100 වෙනවා. ආයේ 25 ඉඳලා 100 ඉඳලා ආයේ හැදෙන්නේ. තව අවුරුදු 5ක් හදනවා. හොඳයි මිල දර්ශක හදා යන්නේ. ඒකෙන් තමයි උද්දමනේ මණි. පැහැදිලිද? දැන් උද්දමනේ මණි. දැන් මට කියන්න එක්කෙනෙක් ඔන මම කියන්නම් ගිය මාස උද්දමන. උද්දමන අනුපාතිකය ගිය මාස 1.6යි. මහ බැංකුව කියනවා. ගිය මාස උද්දමන 1.6යි. පොඩි උද්දමනයක් ලංකාවේ. හොඳයි. පාලනය වෙලා තියෙන්නේ. නේද? උද්දමන 1.6 වුණාට මිනිස්සු කෑ ගහලා කියනවා නෙමේ. ගණන් වැඩි මේ ආණ්ඩුවට කිසි දෙයක් අඩු වෙලා නැහැ. මම දැක්ක මේ ඊයේ පෙරේදත් බයිනවා. ගෑස් පෙට්‍රෝල් වැඩි වෙච්ච නිසා. පරස්පර විරෝධීද? ඒ කියන්නේ ඉක්කොන් වැරදි මහ බැංකුව වැරදිද? නැත්තම් මිනිස්සුන්ට මඤ්ඤන්ද? මොකද වෙලාද? ළමයි 2022 දී ලංකාව වැටිලානේ. වැටුණාට පස්සේ 2022 දී උද්දමනය 46%යිනේ. ඒතර මිල වැඩි වුණානේ. මේ වැඩි වෙච්ච මිල අඩු වෙලා නැහැ. මොකද වෙන්නේ? ඒ වැඩි වෙච්ච මිල තව දුරටත් වැඩි වෙන්නේ හිමීට. ඒකනේ උද්දමනේ තේරුම. මේකේ තේරුම ගිය මාසෙට වඩා මේ මාසේ රටේ පොදු මිල ගණන් 101.6කින් වැඩි වෙලා. ඒතකොට නම් ගිය මාසෙට වඩා මේ මාසේ අඩු වෙලා නැහනේ. 1.6කින් වැඩි වෙලා. ඒතකොට 2025 උද්දමනය 5%යි. ඒතකොට 2025 උද්දමනය 5%යි කියන්නේ මොකද්ද? 2024 තිබුණු භාණ්ඩ මිල 5%කින් වැඩි වෙලා. ඒක වැඩි වෙන්න පටන් ගන්නේ මොන අවුරුද්දේ ඉඳලාද? 21 ඉඳලා. ඒක තමයි පදනම් වර්ෂය. 21 ඉඳලා 22ට එනකොට කොච්චර වැඩි වුණාද? 46ක් වැඩි වුණා. ඒ කියන්නේ 22 කඩාවැටුනේ. එතන ඉඳලා කොච්චර වැඩි වුණාද? 17ක් වැඩි වුණා. මේ මාසුකට ඇවිල්ලා තියෙන්නේ භාණ්ඩ මිල. ඊට පස්සේ මෙහෙන් පල්ලෙහාට ගියාද? නෑ. ඊට පස්සේ හිමීට වැඩි වෙනවා. තේනද? මිනිස්සු කෑ ගැහුවට භාණ්ඩ මිල අඩු වෙන්න ඕනි කියලා කවදාවත් ළමයි උද්දමනයක් හටගත්ත රටක භාණ්ඩ මිල ආයේ පල්ලෙහාට ගේන්නේ නැහැ. තේරුණාද? කවදාවත් එක වෙන්නේ වෙන්නේ ඒ භාණ්ඩ මිල ගාවට අපේ ආදායම හදන එක තමයි වෙන්නේ රටක. අපි ඉගෙන ගත්තනේ මහ බැංකුවේ අරමුණු 2026 අවුරුද්දට මහ බැංකුවේ උද්දමන ඉලක්කය කීයද? 105යි. ඒ කියන්නේ මහ බැංකුව කියලා තියෙනද 2026 අවුරුද්දේ මිල අඩු කරනවා කියලා? නෑ. මිනිසුන්ට තේරෙන්නේ නෑ ඒක. ආර්ථිකය. මිනිස්සු කල්පනා කරන තමන් ජීවත් වෙන එකෙන්නේ. ජීවත් වෙන එකෙන්නේ කල්පනා කරන්නේ. හැබැයි මිනිස්සු කියන කතාව ඇත්ත. මිනිස්සු හැබැයි කියන්නේ ඕනේ කොහොමද? භාණ්ඩ මිල අඩුවීම නෙමේ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඊට සරිලන ලෙස ආදායම වැඩි නොවීමයි ප්‍රශ්නේ. තේරෙනවද? හරියට තේරුණා. ආදායම වැඩි වෙලා නැහැ ලංකාවේ. ඒකයි ප්‍රශ්නේ. ඒකට ආණ්ඩුවට බයින්න ඕනේ. රැකී රස්සා වැඩි කරන්න ඕනේ. රැකියාවල වල ආදායම ඉහළ නම් ගන්න ඕනේ. නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ආදායම වැඩි කරන්න. එතකොට ආදායම වැඩි වෙයි. කවදාවත් භාණ්ඩ මිල පල්ලෙහාට යන්නේ නැහැ. උද්දමනයක් වාර්තා වෙනවා. උද්දමනය කියන්නේ තිබුණට වඩා අනිවාර්යෙන් මිල ගණන් ඉහළට යනවා. ඒක හොඳට මතක තියන්න 2021 දී 100ට තිබිච්ච එක 2022 දී 146ක් වෙලා. ඒක 2023 දී තව 17කින් වැඩි වෙලා.
තමයි දැන් මේ ඉන්න අපි ආර්ථිකයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක මෙහෙට යන්නේ නැහැ. තවත් වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ දැන් හිමීට. දැන් ගිය මාසේ 1.6 කියන්නේ මොකද්ද? පෙබරවාරි නෙමෙයි ජනවාරි වල ඉඳලා පෙබරවාරි වලට භාණ්ඩ මිල වැඩිවීම 1.6. තේරුණා? පාඩම හරියට උලුර ගන්නවා. සංකල්ප. මේව මැනලා ඉදිරිපත් කරන්නේ මිල දර්ශක. හරි නේද කතාව? right. ඉරණම් වෙනස් කරන මනරම් චරිතය. ආර්ථික විද්‍යාව සංක ජයනාද